කොහොමද ඉතින් ඔයාලට ගොඩ දවසකින් තමයි මේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් හැමදාම මම ගේන්නේ දවල් කෑම මෙනු හදන හැටිනේ. ඉතින් අද හිතුණා නිවාඩු සෙනසුරාදා දවසේ රෑට අපේ ගෙදර හදපු මෙනු එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් අද මම අරගෙන ආවේ සෙනසුරාදා දවසේ රෑ කෑමට මම හදාගත්තේ ඉන්දියාප්ප තම්බලා උඩා ගෙදර අක්කගෙන් පොළොස් ගැටයක් හම්බුණා. ඒක හොඳ රසට පොළොස් සැඹුලක් හදලා අලකිරි හොද්දක් හදලා තව රස පොල් සම්බෝලයක් හදාගත්තා. ඉතින් ඔන්න ඔය ටික තමයි රෑට හදාගත්තේ. ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම මම උයන්න සූදානම් කරගත්තේ අලකිරි හොදියකට අවශ්‍ය අල ටික ප්‍රෙෂර් කුකර් එකේ ටක් ගාලා තඹ ගත්තා. මොකද පොළොස් ගැටේ ඉක්මනට රසට හදාගන්න ප්‍රෙෂර් කුකර් එක ආපහු ඕන නිසා. ඉතින් අල ටික තඹලා පැත්තකින් තියාගෙන මම කපලා පිරිසිදු කරගත්ත පොළොස් ගැට ටිකත් ආපහු ප්‍රෙෂර් කුකර් එකට දාලා ඒක තඹ ගත්තා. මොකද පොළොස් ගැට එක සාමාන්‍යයෙන් මම හදන්නේ දරලිපේ ටිකක් වෙලා අරගෙන. මොකද එතකොට තමයි පොළොස් ගැට එකක් පොළොස් සැඹුලක් රසයට හදාගන්න පුළුවන්. මේ පළවෙනි වතාව තමයි මම ප්‍රෙෂර් කුකර් එකේ තම්බලා පොළොස් ගැට එකක් හදපු. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහට ව්‍යංජන වලට අවශ්‍ය දේවල් වෙනද විදිහටම සුපුරුදු පරිදි මේ විදිහට කපලා පැත්තකින් තියාගෙන පොල් සම්බෝලයට අවශ්‍ය දේවලුත් අරන් තියාගත්තා. එතකොට ලේසි නිසා. පොළොස් ගැට ටික නම් තැම්පිලා තියෙන්නේ. ඒ ටික පැත්තකින් අරන් තියලා මම මෙටි ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට තලාගත් ඉඟුරු සුදු ලුණු එනසල් කරාබු නැටි රම්පේ කරපිංචා රතු ලුණු අමු මිරිස් ඒ වගේම කුරුඳු පොතු කැබැල්ල ඔන්න ඔය ටික දාලා තෙලෙන් හොඳට ටෙම්පරාදු කරගන්නවා. පහේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම කබලේ බැදගත්ත අමුතුණු පහ සහ මිරිස් කුඩු ටික ඒ ටෙම්පරාදු මිශ්‍රණයටම දාලා කපපු තක්කලි ගෙඩියක් දාලා ඒ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම පොළොස් සැඹුලට අවශ්‍යම ගොරක පේස්ට් එකෙන් ටිකකුත් දාලා ගම්බිරිස් කුඩු ටිකකුත් දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. අහපව් හොඳට ටෙම්පරාදු මිශ්‍රණේ දැවටෙන විදිහට.
ඊට පස්සේ තඹ ගත්ත පොලොස් ගැට ටිකක් දාලා ඒකට කහ කුඩු පොඩ්ඩකුත් දාලා හොඳට කලවම් කරගෙන අපි අරන් තියාගත්ත මිටි කිරි ටිකයි දිය කිරි ටිකයි මේකට එකතු කරගන්නවා. මොකද ගොඩාක් දාගන්න අවශ්‍ය නැහැ. අපේ පොලොස් ගැට ටික තැම්බිලා තියෙන නිසා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගෙන මේක හොඳට කලවම් කරලා ටිකක් තෙල් පෑදෙනකන් උයා ගන්න තමයි තියෙන්නේ. ඉන්දියාප්ප කන්න හොදි හිම ටිකක් ඕන නිසා මේක පොඩ්ඩක් විතර පික් එකට එනකන් හදා ගන්න තමයි තියෙන්නේ. පොලොස් ගැට එක අනිත් ලිපෙන් මදගින්නේ තියලා මම අලකිරි හොදි එක හදාගන්න හදන්නේ. තඹපු අල ටිකයි, කපු පහේ ටිකයි, අමුතුන පහ මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු කහ කුඩු ඒ ටිකක් දාලා දිය කිරිත් දාලා මේ ලෑස්ති වෙන්නේ අලකිරි හොදි එක හදාගන්න. මේ දිය කිරි ටික නටාගෙන එනකොට ඊට පස්සේ උක්කු මිටි කිරි ටික දාලා කලවම් කරලා අබ කුඩු ටිකකුත් දාලා රසට අලකිරි හොදි එක හදාගන්න ඕනේ. තියෙන්නේ අපේ තෙල් පෑදෙන්න රසට හදාගත්ත පොලොස් ඇඹුල. මාරම සුවඳයි මේ වෙලාවේ. ඇත්තටම හොඳ රසට තිබුණා. ප්‍රෙෂර් කුකර් එකේ තඹ ගත්ත කියලා වෙනසක් නැහැ. පහේ ටික හොඳට අල්ලලා හොඳ රසට තිබුණා. ඉතින් ඔන්න මේ වෙලාවේ මම එකතු කරගන්නේ මේ පොල් සම්බෝලේ හදාගන්න රතු ලුණුයි, අමුවිරිස් කරල් දෙකකුයි, ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස් මේ ටික දාලා පොඩ්ඩක් අද සම්බෝලේ තෙත ගතියට ගන්න ඕන නිසා මම තක්කලි ගෙඩියකුත් එකතු කර ගන්නවා.
සම්බෝලෙත් හදාගත්තට පස්සේ මගේ ව්‍යංජන තුනම හරි. ඉඳිආප්ප කන්න හදපු උණුවෙන්ම ඉඳිආප්ප ටික ගන්න ඕන නිසා ඒ ටික හදලා ඉවර කරලා මේ මම ලෑස්ති වෙන්නේ ඉඳිආප්ප ටික තඹ ගන්න. කඩෙන් ගත්ත පිටි පැකට් එකක් තමයි අද පාවිච්චි කරන්නේ. මේකට ලුණු කුඩු ටිකක් දාලා ඇල් වතුරෙන් තමයි කලවම් කරගන්නේ අපේ ඉඳිආප්ප පදම එනකන්. ඔන්න ඉතින් මේ ඉඳිආප්ප තට්ටු ටිකෙත් පොල් තෙල් ටිකක් ගහලා මම මේ ලෑස්ති වෙන ඉඳිආප්ප ටික මිරික ගන්න. මම ළඟ තිබුණ අර පන් වලින් හදපු ඉඳිආප්ප තට්ටු ටික කාලයක් යනකොට ඒවා දිරුවා. ඉතින් මට අහපව් ගන්න තැනක් හම්බුනේ නැහැ. ඒ වෙනකන් මම මෙන්න මේ ප්ලාස්ටික් ටික අරගෙන තියාගත්තා. ඔන්න ඔය ගාන්ට ඔය පදමට ඉඳිආප්ප පිටි ටික හදාගත්තට පස්සේ මේ ඉඳිආප්ප මිරික ගන්න හරිම ලේසියි ඉතින්. ඔන්න ඉතින් මේ මං ආසම වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉඳිආප්ප තම්බන වෙලාවට මෙන්න මේ විදිහට උණු ඉඳිආප්පයක් අරගෙන පොල් සම්බෝල චුට්ටක් දාලා ඒක ඔත්තලා ඉඳිආප්පයක් දෙකක් කන්න. එතකොට මාරම රසයි උණුවෙන්. ඉතින් ඔන්න තියෙනවා අදත් මගේ කෑම වේල. රෑ කෑම වේල. රසම රස අලකිරි හොද්දක්. ඒ වගේම තමයි රසට හදාගත්ත පොල් සම්බෝලයක්. පොල් සම්බෝලෙත් මාරම රසයි. ඒ වගේම තමයි දඩි බිඩිය හදාගත්ත රසම රස පොළොස් ඇඹුල. ප්‍රෙෂර් කුකර් එකේ හැදුවා කියලා කිසිම වෙනසක් නැහැ. පාට රස ඒ විදිහටම තියෙනවා. ඒ වගේම තමයි මල් වගේ හදාගත්ත ලස්සන ඉඳිආප්ප ටිකක් තියෙනවා. ඔන්නෝක තමයි අපේ රෑ කෑම වේල. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වගේම ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.